හරි ළමයි. අපි කලින් වීඩියෝස් වලදී සාකච්ඡා කරා කර්මාන්ත ගැන ඒ වගේම ථූපාරාමයේ රුවන්වැලි සෑය කියන චෛත්‍ය දෙක ගැන. හරිද? මේ වීඩියෝ එකේදී අපි සාකච්ඡා කරන්න යන්නේ අබේගිරි දාගැබ ගැන. හරිද? මේක ළමයි අනුරාධපුරේ තමයි තියෙන්නේ. හරිද? මේකේ උඩ දැන් අබේගිරියයි ජේතවනාරාමයේ ගොඩක් ළමයි පටල ගන්නවා. මේ අබේගිරිය ළමයි උඩ මුදුන ෆ්ලැට්. අරකේ පොඩ්ඩක් හැඩයට තමයි ළමයි තියෙන්නේ ආනතව. කැඩිලා තියෙන්නේ. හරිද? එතකොට ළමයි මේ අබේගිරි දාගැබ රුවන්වැලි සෑය ථූපාරාමයේ වගේම මේකත් අනුරාධපුර යුගයේ තමයි කරලා තියෙන්නේ. මේක කරලා තියෙන්නේ වට්ටගාමිනී අබේ රජු. එහෙම නැත්නම් වලගම්බා රජතුමා විසින්. හරිද? එතකොට මේකේ හැඩය ධාන්‍යාකාර හැඩයක් ගන්නවා. හරිද? ඒ වගේම උස අඩි 235ක් විතර වෙනවා කියලා කියනවා. හරිද? ඒ වගේම තමයි ළමයි මේ අබේගිරි දාගැබ හදන්න හේතුවක් තියෙනවා. ළමයි වට්ටගාමිනී අබේ රජතුමා යුද්ධකින් පරාජයට පත් වෙලා ඒ රජතුමා පැනලා යන අවස්ථාවේදී එක තැනක තිබුණලු ගිරි කියලා නිගණ්ඨාරාමයක්. මේකේ හිටපු ගිරි නැමැති නිගණ්ඨයා කෑ ගැහුවලු මහකළු සිංහලයා පැනලා යනවා කියලා. ඊට පස්සේ කාලෙක මේ රජතුමා ඒගොල්ලොන්ගෙන් බේරිලා ඇවිල්ලා මේ නිගණ්ඨාරාමයේ තිබිච්ච තැන මේ රජතුමා විසින් වලගම්බා රජතුමා විසින් මේ චෛත්‍ය ඉදි කරයි කියලා තමයි වංශ කතාවල සඳහන් වෙන්නේ. හරිද? ඒ වගේම තමයි ළමයි අන්නේ ඒ හේතුව නිසාලු මේකට අබේගිරි ගිරි කියන නම ඇවිල්ලා තියෙන්නේ. හරිද? එතකොට මේ චෛත්‍යයට උත්තර චෛත්‍ය, අබය, අබාගිරි, බයාගිරි කියන නම් වලින් මේ චෛත්‍ය හඳුන්වනවා ළමයි. ඒ වගේම මේ චෛත්‍යයේ මුල් අවදියේ කොත් කැරල්ලක් වෙනුවට තිබිලා තියෙන්නේ ඡත්‍රාවලියක්. සහ ඒ ඡත්‍රාවලිය දරා සිටි යූපය කියන ශෛලමය ස්තම්භයකුත් තිබිලා තියෙනවා. හරිද? එතකොට මේකේ විශේෂම ලක්ෂණය තමයි ළමයි අබේගිරි පිවිසුම් දොරටුව ගාව තියෙන සඳකඩ පහනේ දෙපැත්තේ සංඝනිදි සහ පద్මනිදි කියන බහිරව රූප සහිත මුරගල් දෙකක් තියෙනවා. මේක ගොඩක්ම මේකේ කැපිලා පේන කලාත්මක නිර්මාණ දෙකක්. හරිද? මේ තියෙන්නේ ළමයි ඒ විදිහට හදපු සංඝනිදි බහිරව රුව සහිත මුලගල. මේක පద్මනිදි බහිරව රුව සහිත මුලගල. හරිද? එතකොට ළමයි මේකේ තව විශේෂත්වයක් තියෙනවා. මොකක්ද? දැන් සාමාන්‍යයෙන් දාගැබක් හදන්නේ බුදුරජාණන් වහන්සේගේ හරි රහතුන් වහන්සේ කෙනෙක්ගේ හරි ධාතුන් වහන්සේලා තැන්පත් කරලානේ. නමුත් මේකේ එහෙම කිසිදු ධාතුන් වහන්සේ කෙනෙක් තැන්පත් කරලා තියනවා කියලා ඉතිහාසයේ සඳහන් වෙන්නේ නැහැ ළමයි. මේකේ විශේෂත්වය තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපතුල් සලකුණක් මත මේ ස්තූපය කරවලා තියෙනවායි කියලා පාහියන් හිමි සඳහනක් කරලා තියෙනවා. හරිද? එතකොට අද අපි සාකච්ඡා කරේ අබේගිරි දාගැබ ගැන. මේක අනුරාධපුර යුගයේ වට්ටගාමිනී අබේ එහෙම නැත්නම් වලගම්බා රජතුමා විසින් කරලා තියෙන්නේ. ධාන්‍යාකාර හැඩය අඩි 235ක් විතර උසයි. එතකොට අපි සාකච්ඡා කරා මේකට මේ නම එන්න හේතුව. ඒ වගේම උත්තර චෛත්‍ය, අබය, අබාගිරි, බයාගිරි කියන නම් වලින් මේක හඳුන්වනවා කියලා කිව්වා. ඒ වගේම මුල් අවදියේදී චෛත්‍ය තිබිලා තියෙන්නේ මේ විදිහට නෙමෙයි වෙනස් විදිහකට කියලා ඒ තිබ්බ විදිහ ගැන කිව්වා. ඒ වගේම මේකේ ඇතුල් වෙන්න තියෙන පිවිසුම් දොරටුව දෙපැත්තේ තියෙන සංඝනිදි හා පద్මනිදි මුරගල් ගැන කතා කරා. හරිද? ඒ වගේම කලින් වගේම හැම එකේම කියන්න වගේ මේකේ නෝට් එක ඕනනම් FB page එකේ තියෙනවා. ඒකෙන් බලලා ලියා ගන්න. ඒකට අදාළ link එක මම
ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න. ඒ වගේම ඒක ෆලෝ කරලා තියාගන්න. ඒ වගේම YouTube channel එක subscribe කරන්න. මොකද ඊළඟ වීඩියෝ එක දාපු ගමන් ඔයාලට බලන්න ලේසි වෙන්න. එතකොට එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් ජේතවනාරාමය කියන මාතෘකාව යටතේ හම්බ වෙමු.